ආයිබෝවන් ප්‍රොපටි බුක් අපගේ YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ලංකාව තුළ පවතින විකිණීමට ඇති ඉඩම් හා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ඉක්මනින් බලන්න ඔබත් දැන්ම අපගේ ප්‍රොපටි බුක් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ වීඩියෝ ආරම්භයේදීම මං ඔයාලට පෙන්නපු පොඩි වීඩියෝ කීපයෙන් ඔයාලටම අවබෝධයක් එන්න ඇති මං අද ඔයාලට පෙන්වන්න ගෙනාපු විකිණීමට නියමිත ඉඩම මොන වගේ ඉඩමක්ද කියලා. ඉතින් දෙස් විදෙස් රටවල සිටින මගේ YouTube නාලිකාව නරඹමින් මට ශක්තියක් වන බොහොමයක් දෙනා මට නිරන්තරයෙන්ම දුරකථන ඇමතුම් ලබා දෙමින් පවසන කාරණයක් තමයි පහසුකම් සහිත වටපිටාවකට ආසන්නයෙන් වගාවට සත්ව පාලනයට ගැළපෙන ඉඩමක් තියෙනවා නම් වීඩියෝවක් ගේන්න කියන කාරණය. ඉතින් ඔබත් එවැනි ඉහළ ආදායමක් සහිත හොඳින් ඉඩකඩ පවතිනා වූ ඉඩමක් හෙව්වනම් මේ වීඩියෝව ස්කිප් නොකර අවසානයේ තික රැඳී ඉන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. මොකද අද මේ වීඩියෝ ගෙනවිත් තියෙන්නේ එවැනි ඉඩමක් හොයන ඔබ වෙනුවෙන්මයි. හරි, වැඩි කතා නැතුව අපි යමු වීඩියෝවට. ඉතින් අද අපි ඔබ වෙනුවෙන් ගෙනවිත් තියෙන මේ වටිනා ඉඩම පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහසුකම් රැසකින් සමන්විත පන්නල නගරයටත් ගිරිඋල්ල නගරයටත් එක හා සමාන දුර ප්‍රමාණයකින් පිහිටා ඇති ලබ්බල නම් ප්‍රදේශයේ පන්නල සහ ගිරිඋල්ල යන නගරයන් දෙක වෙතම මෙම ඉඩමේ සිට ඇත්තේ කිලෝමීටර් 13ක් වැනි එක හා සමාන දුර ප්‍රමාණයක් වන අතර මෙම ඉඩමේ සිට මීරිගම අධිවේගී මාර්ගයටත් ඇත්තේ කිලෝමීටර් 17කට ආසන්න දුර ප්‍රමාණයක්. ඊට අමතරව පහසුකම් සහිත අර්ධනාගරික වටපිටාවක් වන බම්මන්න අර්ධනාගරික වටපිටාවටත් මෙම ඉඩමේ සිට ඇත්තේ කිලෝමීටර් 2කට ආසන්න දුර ප්‍රමාණයක්. හරි, මේ ඔබ දකින්නේ මං අද ඔබට පෙන්වන්න ගෙනාපු විකිණීමට නියමිත ඉඩමේ ප්‍රධාන පිවිසුම වන අතර මෙම ඉඩම වටේටම වැටගසා මෙලෙස ගේට්ටුව දමා ඉතාමත් ආරක්ෂාකාරීව මොවුන් මෙම ඉඩම සකසා ඇති අතර මෙම ප්‍රදේශයේ බහුල වශයෙන්ම පවතිනුයේ මෙවැනි තරමක ප්‍රමාණයෙන් විශාල වූ ඉහළ පොල් පළදාවල් ලබාගත හැකි පොල් ඉඩම් වන අතර ඒ අතරිනුත් මෙම හරිත වර්ණයෙන් හැඩගැන් වූ පොල් ඉඩම විවිධ මිශ්‍රභෝග වගාවන්ද සහිතව හොඳින් සංවර්ධනය කර සකසා ඇති නිසා සුවිශේෂී ස්ථානයක් ලබා ගන්නවා. ඉතින් දැනට මෙහි පදිංචියට සුදුසු ඉතාමත් හොඳ පහසුකම් වලින් යුතු පුංචි බංගලාවක් වැනි කොටසක් සකසා ඇති අතර එය ඉතාමත් හොඳ ඉඩකඩ සහිත නිදන කාමරයකින්ද සාලයකින්ද අංග සම්පූර්ණ පහසුකම් සහිත මුල් තැන්ගේ කොටසකින් හා නාන කාමරයකින්ද යුක්තව සකසා ඇති අතර මෙම බංගලාව සම්පූර්ණයෙන්ම ටයිල් කර මේ වාලය සඳහා සිවිලිමද මොවුන් එක් කර ඇති අතර ඉතාමත් සුවපහසු අන්දමින් මේ සකසා තිබෙනවා. මීට අමතරව මෙහි ඉතාමත් හොඳ ඉඩකඩ සහිත මුරගෙවල් දෙකක්ද පවතිනවා. බීමට පරිභෝජනයට සුදුසු ජලය ලබාගත හැකි ලින් දෙකක්ද මෙහි පවතින අතර විදුලි පහසුකමද මෙම ඉඩම් වෙත මොවුන් ලබාගෙන තිබෙනවා. වනසතුන්ගෙන් හානි නොමැති ප්‍රමාණයක් කර 26 පර්චස් 10කින් යුතු මෙම ඉඩමේ පොල් මුරයකට පොල් ගෙඩි 15000ත් 20000ත් අතර ඉහළ පොල් පළදාවක් මොවුන් ලබාගෙන ඇති අතර රට තුළ පැවති පොල් පෝර හිඟවීමත් පොල් පළදාවේ අඩුවීමත් සමගම මෙම පොල් ඉඩමේ තරමක පොල් පළදාව අඩුවීමේ ප්‍රවණතාවයක් පසුගිය කාලවකවානුවේ පැවතියත් එය නැවතත් යථා තත්ත්වයට පත් කරමින් එම පළදාව නැවත ලබා ගැනීමේ අරමුණින් මෙහි පවතින පොල් ගස් වෙත පොල් පොහොර යොදා මේ ඉඩම සංවර්ධනයට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ගයන් මොවුන් විසින් දැනට සිදු කර තිබෙනවා. පොල් වලට අමතරව ආදායම් ලබා ගන්නා ගම්මිරිස්වැල් 200ක් පමණ මෙහි පවතින අතර එමගින් මුරයකට ලක්ෂ 2ක පමණ ආදායමක් මේ හිමිකරු ලබා ගන්නා අතර ඊට අමතරව අලුතින්ම ගම්මිරිස්වැල් 200ක්ද මොවුන් මෙම ඉඩම තුල සිටුවා තිබෙනවා. තවද අවුරුදු දෙකක් පමණ වයස ඇති කුරුදු පැල 200ක්ද මෙම ඉඩමේ සිටුවා ඇති බව මේ හිමිකරු මා සමග පවසා සිටියා. බුලත් වලටත් වඩාත් යෝග්‍ය ඉඩමක් වන මෙම ඉඩමේ ඉහළ ආදායමක් ලබා ගන්නා බුලත් වගාවක්ද පවතිනවා. පළදාවක් ලබන ගස් කොළන් රැසක් පවතින මෙහි ඉතාමත් හොඳින් පළ දරන කොස් ගස් 40කට ආසන්න ප්‍රමාණයකුත් කජු ගස් 60කට ආසන්න ප්‍රමාණයකුත් අඹ ගස් 5කුත් රඹුටන් ගස් 3කුත් ඇතුළුව දෙල් වෙරළු නාරං කෙසෙල් වැනි එදින්දා පරිභෝජනයට අවශ්‍ය පළදරන වටිනා ගස් කොළන් රැසකුත් පවතිනවා. මෙම ප්‍රමාණයක් කර 26 පර්චස් 10කින් යුතු ඉඩමට අමතරව 12 පාරකට මායින්ව මෙම ඉඩමට අයත් අක්කරයක ප්‍රමාණයකින් යුතු කුඹුරක්ද මෙහි පවතින බවට හිමිකරු මා සමග පවසා සිටියා. ඉතින් මෙවැනි පහසුකම් වලින් යුතු සින්නක්කර ඔප්පු සහිත ප්‍රමාණයක් කර 26 පර්චස් 10ක් වන මෙම ඉඩමේ අක්කරයක මොවුන් මිල කියන්නේ ලක්ෂ 70ක්
මෙහි පවතින කුඹුරු ඉඩම සඳහා මොවුන් මිලක් නියම කර නොතිබුණත් එයත් මේ ඉඩම මිලට ගන්නා කෙනෙකුට සාධාරණ මිලකට ලබා දීමට මේ හිමිකරු බලාපොරොත්තු වනවා. ඉතින් මේ මිලත් මේ හිමිකරු පවසන පරිදි අවසන් මිල නොවන බවත් මේ මිල ගැන සාකච්ඡා කර ගැනීමට හැකි බවත් මේ හිමිකරු මා සමග පවසා සිටියා. පොල් ඇතුළු කෙනෙකුට ඉහළ ආදායමක් ලැබිය හැකි මිශ්‍ර භෝග වගාවන්ද සහිත මේ ඉඩමේ පවතිනා වූ දේවල්ද සලකා බැලීමේදී මේ මිලත් වටිනා මිලක් කියලායි මට නම් හැඟෙන්නේ. මොකද මේ හිමිකරු පවසන පරිදි මේ ඉඩම තුළ පැලපොල්ද ඇතුළුව පොල් ගස් 1700කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. ඉතින් මොවුන් මීට අමතරව මේ ඉඩමේ අලුතින්ම සිටුවීම සඳහා ප්‍රමිතිය යුතු පුවක් පැල 500ක්ද කෝපි පැල 50ක්ද කුරුඳු පැල 1000ක්ද දැන්ට ඇනවුම් කර ඇති අතර මේ ඉඩම මිලට ගන්නා කෙනෙකුට ඒ පැලත් සිටුවාම මේ ඉඩම ලබා දීමට මේ හිමිකරු බලාපොරොත්තු වනවා. මේ වීඩියෝ අවසානයේදී රැඳී හිටිය ඔයාට මේ ඉඩම ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් දෙස් විදෙස් රටවල ඉඳන් අපගේ YouTube නාලිකාව නරඹන කීප දෙනෙක්ම වගාවට සත්ව පාලනයට දැන්ටත් හොඳ ආදායමක් පවතින ඉඩකඩ සහිත හොඳ ඉඩමක් තියෙනවා නම් වීඩියෝවක් ගේන්න කියලා අපෙන් ඉල්ලීමක් කරලා තිබ්බා. ඔන්න ඔයාලගේ වටිනා ඉල්ලීමට පිළිතුරක් වශයෙන් තමයි අද අපි මේ වීඩියෝ ඔයාලා වෙනුවෙන් ගෙනාවේ. ඉතින් අද අපි ඔබ වෙනුවෙන් ගෙනාපු මේ සාරවත් ඉඩම ඔයාට හරියටම ඔයා හොයපු විදිහේ ඉඩමක් කියලා හිතනවා නම් මේ ඉඩම ගැන වැඩි විස්තර වගේ මේ මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අපි මේ හිමිකරුගේ දුරකථන අංකය මෙම වීඩියෝවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙහි සඳහන් කර ඇති එම හිමිකරුගේ දුරකථන අංකයට ඔබත් ඇමතුමක් ලබා දුන්නොත් ආදායම් රැසක් පවතිනා වූ මෙම සාරවත් ඉඩමේ වාසනාවන්ත හිමිකරුවා වෙන්න ඔබටත් පුළුවන්. ඔබ වෙනුවෙන් අද අපි ගෙනෙන ලද වීඩියෝ වගේම විකිණීමට ඉඩම් හා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ගොඩක් දැන්ටත් අපගේ Property Book YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙනුවෙන් අපි ගෙනවිත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ බලපු ඔයා ඉඩමක් ගයක් හොයන කෙනෙක් නම් තවමත් ඔයා අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අපගේ YouTube නාලිකාව subscribe කරලා තියාගත්තොත් අපි ඉඩම් හා නිවාස ගැන ගේන වීඩියෝ ඔයාටත් ඉක්මනින්ම ඉදිරියේදී බලන්න පුළුවන්. ඉතින් ඉඩම් ගෙවල් හොයන අය වගේම ඉඩම් ගෙවල් විකුණා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්න අය සමහරක් විට අපගේ YouTube නාලිකාව මේ වෙලාවේ නරඹනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ අයටත් මේ වගේ පැහැදිලි විස්තර සහිත තමන්ගේ ඉඩමේ දැන්වීමක් දෙස් විදෙස් ගැනුම්කරුවන් රැසක් සිටින අපගේ YouTube නාලිකාවේ පළ කර ගැනීමට අවශ්‍ය නම් අපගේ දුරකථන අංක මෙම වීඩියෝයේ අවසානයේ අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ දැම්ම අපගේ දුරකථන අංක වලට ඇමතුමක් දුන්නොත් ඔබගේ ඉඩම සම්බන්ධව පැහැදිලි වීඩියෝවක් අපගේ YouTube නාලිකාව ඔස්සේ පළ කරගන්න ඔබටත් පුළුවන්.